මේ ප්‍රදේශවාසී අය මට පොඩ්ඩක් එන්න කියලා කිව්වා මේ වෙලාවේ බලන්න මේ පාර හරස් කරලා කල් ටිකක් බාලා ගිහිලා තියෙනවා ඊයේ දවසේ මැතිවරණයට දවස් දෙකක් තියෙද්දි. දැන් හෙට මැතිවරණේ පැවැත්වෙන්නේ. මේ ආණ්ඩුව මේ විදිහට මහ ජනතාවගේ අවධානය දිනාගෙන අර පරණ ක්‍රමයටම ඡන්දේ ලං වෙද්දි ගල් ටිකක් බාලා යනවා ඊට පස්සේ පාරක් කපනවා මේ කොට්ටාශේ හැමතැනකම වගේ එහෙම තැන් 5-6කම මම දැක්කා එහෙම දාලා තියෙනවා චෝදනාත් ආවා ඒකයි බලන්න ආවේ ඡන්දයට දින කීපයක් තියෙද්දි එක දිනයක් තියෙද්දි ඇත්තටම පාර බැකෝ එකක් ගෙනල්ලා කපන එක කොන්ක්‍රීට් ගල් මෙහෙම දාන එක මේ ඉන්ටර්ලොක් ගල් අල්ලපු පාරකට කොන්ක්‍රීට් ගල් දාන එක මේ සියල්ල ඇතුලේ පෙන්눔 කරන්නේ මොකද්ද පැහැදිලි ජයග්‍රහණයක් තියනවා නම් මීරිගම ආසනයේ ඇයි මේ වගේ තර්ඩ් ක්ලාස් වැඩ කරන්නේ ඡන්දෙට දවස් 2-3කට පස්සේ එක්ක 8 වෙනිදා ඉඳන් මේ වැඩ පටන් ගන්න පුළුවන් ඒ එකක්වත් නොකර මහ ජනතාවගේ දේශපාලන අයිතිය රවට්ටලා බලය ලබා ගන්න දරන උත්සාහයක් නෙමේ පාර හරහා කොන්ක්‍රීට් ගල් දැමීමෙන් පෙන්눔 කරන්නේ මම නැවත කියන්නේ මේ දේශපාලන සුජාතභාවය අලුත් දේශපාලන සංස්කෘතිය මේ රටේ තරුණ පිරිස අතර තමන් මාරයි කියපු එක පරණ කොන්ත්‍රාත්කරුවෝ මේ රටේ පාරකින් පවා කොන්ත්‍රාත් වලින් හොරකම් කළා කියපු මේ දේශපාලන ව්‍යාපාරය ඒකම නැවත කරන එකනේ මේකෙන් පෙන්눔 කරමින් තියෙන්නේ. ඉතින් මේකද අලුත් දේශපාලන සංස්කෘතිය. මට ප්‍රශ්නයක් නැහැ. කුමන දේශපාලන පක්ෂයේ මැතිවරණයෙන් ජයග්‍රහණය කළත් මේ වැඩේට මේ කැත වැඩේට විරුද්ධව ජනතාවගේ ඡන්දය මංකොල්ල කණ්ඩ පරණ ක්‍රමයටම දරන වෑයමට විරුද්ධව තමයි මේ වෙලාවේ මම මේක ඇවිල්ලා බලන්න ආවේ. ඒ නිසා මේක නම් අලුත් දේශපාලන සංස්කෘතිය මේකද අපේ රටේ මිනිස්සු පැතු වෙනස. ඒක තමයි මට අහන්න තියෙන්නේ. ඒ වගේම මේ වෙලාවේ ඔබටම පේනවා ඇතිනේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා අපේ අපේක්ෂකයෝ ගෙනල්ලා පොලිසියෙන් පෝස්ටර් ගහන්න එපා, කටවුට් එල්ලන්න එපා, ආණ්ඩුව එහෙම කරන්නේ නැහැ කියපු ආණ්ඩුව අර පැත්තෙන් කටවුට් එල්ලලා තියෙනවා. ඉතින් මේ ඡන්දෙට දවස් දෙකයි කෝ දැන් මේව අයින් කරලාද? මම නැවත කියන්නේ එක්කෝ Tamanට ඕන නම් එහෙම මජර මොඩල් එකකින් දේශපාලනය කරන්න කතා නොකිය ඉන්න ඕනේ. එහෙම නැත්තම් බොරු නොකිය බලය ලබා ගන්න ඕනේ. බොරු කියලා බලය ලබාගෙන පරණ වැඩේම කරගෙන යනවා නම් සමන් තව එකක් කියනවා මේ ගල් ගෙනල්ලා බාලා තියෙන කොන්ත්‍රාත් කරුවා තමයි කලින් ආණ්ඩුවෙත් මේ ප්‍රදේශවල කොන්ත්‍රාත් ගත්තේ. ඒ කොන්ත්‍රාත් කරුවට විරුද්ධව ප්‍රාදේශ සභාවේ වැඩියෙන්ම විවේචන එල්ල කරපු ප්‍රාදේශ සභා මන්ත්‍රී කණ්ඩායමේ අයම යලි ඒ කොන්ත්‍රාත් කරුවටම මේ වැඩේ බාර දීලා තියෙනවා. ඒතර ආයෙසරයක් මං අහන්නේ අර කොන්ත්‍රාත් කරුව පවුනේ. ඒ මිනිස්සුන්ව පාවිච්චි කරලානේ මේ බලය ලබා ගත්තේ. පාරවල් වල ඉන්නේ මේ රටේ වැඩියෙන්ම හොරකම් කළා කියලා කිව්වේ JVP එක. ඉතින් ඒ කොන්ත්‍රාත් කරුවටම දීලා මේ ටික දාලා ඒ කොන්ත්‍රාත් කරුවම අර උඩහත් පාලා තියෙනවා තව එහා පැත්තෙත් බාලා තියෙනවා. ඒතර ඒ කොන්ත්‍රාත් කරුවට ඇති කරපු අපහාසය ඒ ආණ්ඩුව වලට ඇති කරපු අපහාසය මේ බොරුව නවත්තන්නේ කවද්ද කියන එකයි අහන්න තියෙන්නේ. දැන් ආයේ පැහැදිලි ඒ කොන්ත්‍රාත් කරුවන්ට එල්ලලා කරලා තියෙන්නේ බොරුනේ එහෙනම්. කොන්ත්‍රාත් කරුවන් එක්ක එකතු වෙලා മന്ത്രിවරු හොරකම් කළා. එහෙම කියලා අපේ ප්‍රාදේශ සභා අපේක්ෂකයන්ගේ ආත්මගරුත්වය විනාශ කරපු දේශපාලන ව්‍යාපාරය අද ඒ කොන්ත්‍රාත් කරුවොත් එක්කම වැඩ කරනවා. ඉතින් මම කියන්නේ කොන්ත්‍රාත් කරුවගේ වැරද්ද නිවැරදිභාවය නෙමෙයි. මම දන්නේ නැහැ ඒවා චෝදනානේ. චෝදනා කළේම JVP එකනේ. හැබැයි ඒ අයම ඒ කොන්ත්‍රාත් කරුවොත් එක්ක එකතු වෙලා යලි මේ වැඩේම කරන එක තමයි මට තියෙන ප්‍රශ්නය. ඇයි මෙහෙම දේශපාලනයක් ජයග්‍රහණය ෂුවර් නම් අපිට කමන්නේ මැතිවරණයේ ජනතාව තීරණය කරන්නේ මේ ක්‍රමයේ යන්න ඕනේ නම් ඒක ගියාවේ. හැබැයි අපි පුළුවන් තරම් මේ වගේ ක්‍රමවලට විරුද්ධව ඇත්තට විරුද්ධව දේශපාලනය කරනවා. අදත් මම කියනවා අපි කවදා හෝ දවසක මේ රටේ බලය ගත්තොත් මේ වගේ තර්ඩ් ක්ලාස් වැඩ නීතිගම ආසනයේ මම කරන්නේත් නැහැ අපේ කට්ටියට කරන්න දෙන්නෙත් නැහැ. ඒක තමයි පොරොන්දුව. මේක නරකයි, කැතයි, ලැජ්ජයි අලුත් දේශපාලන සංස්කෘතිය මේක නම් ආණ්ඩුවේ